හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහමද හැමෝටම ඔන්න ඉතින් මම අද අරන් අවිලා තියෙන්නේ ස්පයිඩර් ෆයිටර් 1 කියන ගේම් එක. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මට දෙයක් කියන්න තියෙන මුලින්ම ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම චූටි වැඩක් කරන්න ඉන්නේ. ඒ තමයි මම මගේ YouTube channel එකේ වීඩියෝස් දාන්නේ සඳුදා සිකුරාදා. ඔන්න ඔය දවස් දෙකේ වැටෙයි. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් අද වැටෙන ඊළඟ සතියේ නම් තමයි මේ විදිහට එන්නේ. හරි ඉතින් අද අපි ගහන්නේ ස්පයිඩර් ෆයිටර් 1. හරි ඉතින් අපි මේක ප්ලේ දීලා බලමු. මේ දාගත්තේ විතරයි. මම කලින් ගහලා දිනා ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මට ගැහුවා පොලින්ම. දේව ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස් උඩින් ගියා. දැන් අපිට රුපියල් 105 කමන අපිට ෂොට් එකක් ගන්න පුළුවන්. අර උඩ පයින් ෂොට් එකක් නෙමෙයි ගන්න බෑ. අර ඔන්නෝම මග අරින්න පුළුවන්. වැඩි තියක් දෙන්න උන්ගේ එම් එක වැඩි. එහෙම පයින්න පුළුවන්. දෙකෝ. ඔන්න බලන්න ෆ්‍රෙන්ඩ්ස්. අම්මසේ කොළ පාට කට්ටේ මට ගිහ උඩින් යන්න ෆ්‍රෙන්ඩ්ස්. මලාද? අනේ මලා. මෝගහන විසිට් කරන. අර උගම උඩින් මෝගහන හිටින්න. හරි ෆ්‍රෙන්ඩ්ස් අදින් මේ පාර 3 දෙනා හිටියේ. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපේ ගෙවල් ළඟ පොල් කට්ටු මොනවද ඒක කියනවා. හරි ඉතින් ප්ලේ දෙමු අපි. හරි ෆ්‍රෙන්ඩ්ස් අපිට ඕනම පුළුවන් ඇඩ් එකක් බලලා අයන් මෑන් පාවිච්චි කරලා අම්මසේ ෆ්‍රෙන්ඩ්ස් කරාටි කාර්යය බලන්න. එහෙනම් මේ කාර්ය බලනකොට ස්පයිඩර්මෑන්ගේ සුපිරි. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒ අතර අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මේ වීඩියෝ ලයික් කරන්න කන ෂෙයා කරන්න. අදින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න තවද කරන්න එපා. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ගහගෙන යනවා අපි. ඉතින් තාලියක් නැත්නම් ගණන් ගන්න එපා. ඒ හැටි අහිම් කියවද තාලියක් නෑ. ඉතින් තාලියක් කේ ගැව්වා ෆ්‍රෙන්ඩ්ස් සුදී යන්න පයින් පාර රුපියල් 2200 මොනවද මේ ෆ්‍රී ස්කිල්ස් 3ක් නිකන් ඉන්න තියෙන්නේ. අයන් මෑන් එකත් හම්බුණා. තෝමක ඇඩ් නැති නෝනේ. අනේ මම දන්නේ රුපියල් 100ක් හම්බුණා. අපිට ෂොට් එකක් ගන්න රුපියල් 330ක්. දැක්කද මේ වැඩි තියෙනගේ එම් එක වෙනස් කරන්න පුළුවන් අපිට උඩ පැනලා. ඔන්න උඩ පැනලා අම්බෝ තජුටි දියන්න ගහන ලාඩ උඩ පැන්නේ. මම කරාටි කා. ඔබ පයින් ගහ ගන්න යනවනේ. මාත් ගහනවා. මොකද්ද කියන්නේ? පයින් ගහතිනේ මූ තමයි හොඳ එක. නිකන් ගහනවා. කුඩිත් කරන හැබැයි. පාර ගැහුවා. 21 hits have awesome. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපිට අයර්න් මෑන් ගේ කකුල් දෙක දණිත් දෙක ගාට පිරුණා. ඉතින් 140ක්. මට ගන්න හදනවා පයි ජෝකර් කල්සම. අර වෙනනේ නිල් රතු කල්සම. අනු ඩිවලා ගියා. හම් ෆ්‍රෙන්ඩ්ස්. මම පයින් ගියා. අපි උඩ පැන්නම තමයි මූ වැඩි තියන්නේ. මෙන්න මේක. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් views 100 500 ඒ පෝස්ට් දෙක එකම දවසේ දාන්න වෙයි කියලා මම හිතුවේ නෑ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් පට්ටම සතුටුයි. ඕ රුපියල් 300ක් කමන අපිට පුළුවන් දැන් ෂොට් එකක් ගන්න. සුපිරි. මේ දෙන්නේ ස්පයිඩර් මෑන්ගේ මකුළු දෙලක් ගහන එක. අටවහන්න. මේ මුලින්ම පාවිච්චි කරන්නේ මකුළු දෙලක්. යනකම ගහන්න පුළුවන්ද? අපි ගහන්නේ එතකොට good like 32 hits. එක ඊගල ගහලා ෆ්‍රෙන්ඩ්ස් 180ක් පිරුණා. අනිවාර්යයෙන් සැද්ද හේ මේ උදේ වරුවකනින් රෙකෝඩ් කරන්නේ. එතකොට කට්ටි උදේට තමයි ගොඩක් මෙහෙම කරන්නේ. මේ බොක්ස් නිකලාට මේ ෂොට් දෙක අරන් තියෙන්නේ. උන්ගේ නම් හෙල්ත් අඩු වෙන්නේ. මොකලාද ගොඩක් කළා ඉන්නවනේ. හොඳ නැද්ද කොයිද බල? මම එක්කෙනෙක්ගේ වීඩියෝ එක බලලා එයා මෙතනකට වෙලා ගහන්නේ මම අර තියෙන උලා අන්නෝගෙන් අයින්නවා අපිට අන්න ඔය ආකාරයට වෙනවා ගහගන්න. අතින් ගහගන්න. මොකද්ද කියන්නේ රයිමෝන් කළා? මේ රයිමෝන් අම්බෝනේ. මැරෙන්නේ ඔයා ඔතේ ගහන්නලා නෑ. ගැහුවා හැබැයි ඈ ෆ්‍රෙන්ඩ්ස් අපි දින්න අනු ඩිම් වෙලා ගියා. අපිට අයර්න් මෑන් වන් ලොක් වුණා ෆ්‍රෙන්ඩ්ස්.
අපි හය කරමු. අපි දැන් අයර්න් මෑන් ගේ සුපිරි එකක් ගමු බාන ස්කිල් එක. අයර්න් මෑන් මේක අරන් යන රුපියල් 100යි. ඒක රුපියල් 100යි. තව මොනවද ගන්නේ? මේ මොකද ෂොප්. ඒකට වැඩි හොඳයි ෆ්‍රෙන්ඩ්ස්. මේකෙන් ගන්න ගමු මොකක් හරි ෂොට් එකක්. අපි ගාව අපිට ගන්න පුළුවන් මේක. මේකේ මොකක්ද දන්නේ වෙන්නේ? ඒක අල්ලන් හිටියම අපරාධ දෙක ගන්න තිබ්බ. කමන්නේ දැන් අපිට රුපියල් 500ක් එවුණ. උඩින් යන්න ඕනේ. ගහනවා ඊට පස්සේ ගන්නවා. හරියදී ෆ්‍රෙන්ඩ්ස් සුපිරි ගේම් එක. මම මේකේ ලින්ක් දාලා තියන්න. මතක් වුණා. ඉල්ලන්නේ ෆ්‍රෙන්ඩ්ස් දැක්කද උඩින් යන්න ගහුවා. අපිට හල්ගේ 10ක් තිබුණා. හල් හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් හල් එයාගේ කොණ්ඩේ තියෙන උසට උඩ පෙවුනේ ගන්න ඉන්නකො මම පෙන්නන ඉල්ලකට. දිසයිල කරමු මාත් දිසයිල. කන්යන්න බිසයිලේ. එහෙම කඩුනේ. මට ගාවනේ රුවක්. ඒක හරි වුණානේ ෆ්‍රෙන්ඩ්ස් ලැබුණා. ඒකට එකක් ගාලා හොම්බට එකක් ගහුවා. ආයෙත් නෑ. එන්නේ යන්න ගමන්නේ. මට ගහුවේ. එන්න බඩේ කොළපාර තට්ටේ කරනවා. දෙක්කන් ෆ්‍රෙන්ඩ්ස් තට්ටේ පැලුණා. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් හල්ගේ 20 මේ බඩ 10 10 වැඩි වෙනවා. එయ్యේ අයර්න් මෑන් ගෙනා ෆ්‍රෙන්ඩ් 20 වැඩි වුණා. හරි ඉතින් බොස් කෙනෙක් ඉන්නවා තව ඌක් පරද්දනවා. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ගහගෙන යනවා. ගහුවා. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් කරගෙන ඉන්න. ඔයාගේ මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න මතකන්න එපා. හරි ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහට ස්පයිඩර් ෆයිටර් ගේම් සීරීස් එක ගන්න බෑ. ස්පයිඩර් ෆයිටර් 2 ස්පයිඩර් ෆයිටර් 3 ඔය ගක්කි එපිසෝඩ් බලමු ඉතින් කොහොමද ගේන්න. එක්සලන්ට්. එක දිගට ෂොට් 17ක් ගහුවොත් තමයි එක දිගට හිට්ස් 17ක් ගහුවොත් තමයි ඒ වගේ වැටෙන්නේ. අඩුම මොකක්ද දන්නේ අපිට අයිලගේ පුළුවන් අඩබ්බල හල්ක පාට්ටන් එන්නේ අපි අයිමෙන් ගහමු. හරි ගන්න මෙන්න සීසීසි තනි කරන්නේ ඊට අර රතු පාට යත්තම් පාටයි. හරිද ඇමෙන්ජර්ස් බලන කට්ටිය අනිවාර්යෙන් පහින් කමෙන්ට් එකක් දාන්න. මේකනේ ඉතින් මේ අපේ අයර්න් මෑන්. හරිද මම ගහපුවා හොඳම ස්පයිඩර් ගේම් එක තමයි මොබයිල් වලින්. මම හිතන අනිවාර්යයෙන්ම මේක ගන්න කියලා. හැම ස්පයිඩර් ගේම් එකම හොඳ මේක. අනිත් ඒවා නිකන් අර ඒවා චේව් හැබැයි මේක හොඳයි ෆ්‍රෙන්ඩ්ස් ඊට වඩා. 40ක් පිරුණා. අපි දැන් මෙයාගේ හොඳ බල්බ් ස්කිල් එකක් අන්ලොක් කරගන්න මේක ගමු. රුපියල් 10 දැන් ඉතුරු කොමන්නේ. හරි ජිම් ගිහිල්ලා හොඳට. එන්නකො යා. මට පොල්ලෙන් කිව්වනේ. මට පොල්ලෙන් වන්නේ. ගණන් මේනේ. ගණන් වගේ පොල්ලකින්. ඊළඟට කාලා එනම් පට්ට ෂොට් එක. ඒකෙන් දෙකයි ගහනවා. ඌ මට පයින් ගහුවා. ඌ හික් වෙන්නේ බිසයිලකින් ගහලා දැම්ම. ටෙල් 2030 කරන මොනවාද අප්පා. මේවන අපිට සල්ලි දීලා ගන්නත් පුළුවන් ඉන්නේ ගේම් එකේ. මෙහෙම ඉතින් හැම ගේම් එකකම ඔයගේ සල්ලි දීලා මොකක්ම හරි ගන්න තියෙනවා. ඒකල ජීවිතේට මොකක්වත් ෆ්‍රී කරන්නේ නැහැ.
කරලා කරමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න මට ගැටුවට දෙන්න එකට. ගහන්න මු ගහන්න අදට ඇති නේද ෆ්‍රෙන්ඩ්ස්. හරියට තවත් මම ස්පයිඩර් ෆයිටර් 2 එකක් තීලකට ගේන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද හිතන්නේ අද ගේම් ප්ලේ ගැන? හොඳ නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ හිතේ තියෙන දේ කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට යන්න හැමෝටම සුබ දවසක්. bye bye.